හරි දරනේ අයිබෝවන් හරි අද පුතේ අපිට තියෙන්නේ අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ අපි ගිය සතියේ කතා කරා සේවකයින් බඳවා ගන්න ක්‍රම ගැන කතා කරා ඊට පස්සේ ළමයි නේ සේවක අනුස්ථාපනය ගැන කතා කරා ඊට පස්සේ ළමයි නේ සේවකයන් කාර්යඵල ලැබීම මේ වගේ දේවල් අපි කතා කරා අපි අන්තිමව කතා කරේ පුතේ මේ සේවක පුහුණුව හා සංවර්ධනය කියන මාතෘකා හරි සේවක පුහුණුව හා සංවර්ධනය කියන මාතෘකා ඒකදී අපි කතා කරා මේ සේවකයන් පුහුණු කරන ක්‍රම ගැන අපි පොඩි ප්‍රවේශයක් ගත්ත දරුවනේ දැන් අද අපි කතා කරන්නේ සේවකයන් පුහුණු කරන්න පුළුවන් ආකාර කීපයක් පිළිබඳව තමයි අද අපිට නිබන්ධනයේ තියෙන්නේ ඔයගොල්ලෝගේ ළමයි නිබන්ධනයේ බලා ගන්න සේවකයන් පුහුණු කිරීමේ ක්‍රම රයිට් දරුවනේ මේ සේවකයන් පුහුණු කිරීම හරි ළමයි දැන් ඇත්තටම ආයතනයක සේවකයන් පුහුණු කිරීම හරි මේ පුහුණු කිරීම කියන එක පැත්තකින් දරුවනේ මේ දෙපාර්ශ්වයේම අරමුණ ඉෂ්ට වෙන කාරණයක්. හරි එක පැත්තකින් මේ ආයතනයේ අරමුණ ඉෂ්ට කරගන්නත් පුළුවන් ඒ වගේම තමයි සේවකයන්ගේ වෘත්තීය ජීවිතයේ අරමුණ ඉෂ්ට කරගන්නත් පුළුවන්. හරි දැන් දරුවනේ මේ සේවකයන් පුහුණු කරනවා. දැන් සේවකයන්ට තමන්ගේ නිශ්චිත රැකියාවක් පිළිබඳව තමන්ට තියෙන ඒ රැකියාව වෘත්තීය පිළිබඳව එයාට අවබෝධයක් ලබා දීමක්. හරි යම්කිසි මට්ටමක යාගේ වෘත්තීය පිළිබඳව නේ වර්ධනයක් කිරීමේ අරමුණින් ආයතනයක් විසින් යොදා ගන්න උපක්‍රම තමයි පුතේ මේ සේවක පුහුණුව කියන එකේ අදහස් කරන්නේ. එතකොට දරුවනේ මේ දැන් සේවකයන් පුහුණු කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි ඒවා කතා කරමු. ප්‍රධාන වශයෙන් සේවකයන් පුහුණු කරන්න පුළුවන් දරුවනේ ආයතනයේ තුලින් සහ ආයතනයට පරිබාහිරව පුහුණු කිරීම කරන්න පුළුවන්. හරි. කියන්නේ සේවකයා ආයතනයේ තුල තබාගෙන පුහුණුවක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සේවකයා නේ ඒ කියන්නේ ආයතනයෙන් පරිබාහිරව ඒ කියන්නේ රැකියාවේ නොයේදී හරි එහෙම නැත්නම් රැකියාවෙන් සම්පූර්ණ නිවාඩු ලබලා පිටස්තර ආයතනයකින් හරි බාහිරව පුහුණු ලබන්න පුළුවන් ආකාරයක් තියෙනවා. හරි. ඉතින් මේ දේ ආකාරය ගැන තමයි පුතේ අපි අද කතා කරන්නේ. සේවකයන් පුහුණු කරන්න පුළුවන් දරුවනේ එක ආකාරයක් තමයි අභ්‍යන්තර පුහුණුව. හරි. අභ්‍යන්තර පුහුණුව. හරි. දරුවනේ මේ මයික් ඕෆ් කරගන්න. හරි. රයිට් ඊළඟ කාරණය තමයි බාහිර පුහුණුව. බාහිර පුහුණුව. දරුවනේ ආයතනයක සේවකයන් පුහුණු කරන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අභ්‍යන්තර පුහුණුව සහ බාහිර පුහුණුව. හරි. ඉතින් අද අපි මෙන්න මේ කොටස් ටික සාකච්ඡා කරන මේ කොටස් සහ මෙතනින් එහාට තව කොටස් කීපයක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. රයිට්. හරි. දරුවනේ මේ අභ්‍යන්තර පුහුණුව. දරුවනේ මේ අභ්‍යන්තර පුහුණුව කියලා කියන්නේ මේ සේවකයා ආයතනය තුල ඉදිද්දි කරන ලබන පුහුණුවක් තමයි අභ්‍යන්තර පුහුණුව කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ සේවකයා කාර්යයේ යෙදී සිටින අතරතුර කාලයේදී හරි සේවකයාට ඒ වෘත්තිය පිළිබඳව ලබා දෙනු ලබන පුහුණුවක් තමයි මේ අභ්‍යන්තර පුහුණුව කියලා කියන්නේ. එතකොට දරුවනේ දැන් ඇත්තට මේකට විවිධ ක්‍රම ආයතනයක් විසින් යොදා ගන්න. හරි. දැන් ආධුනික පුහුණුව කියන්නේ නේද අපි අර කලින් කතා කරා ආධුනික පුහුණුව ගැන. එතකොට ආධුනික පුහුණුව කියලා කියන්නේ මේ ආයතනය තුල කරන ලබන පුහුණුවක්. හරි. ඒ වගේම තමයි දරුවනේ නේ සමහරවිට මේ නිශ්චිත රැකියාව උපදෙස්. හරි. කියන්නේ රැකියාව පිළිබඳ උපදෙස් දෙනවා සේවකයාට. හරි. එතකොට ළමයි ඒව තුලින් දරුවනේ සේවකයෙක්ට ආයතනය තුලින් පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ දැන් අර අපි කලින් කතා කරා මේ මොකද්ද මේ රැකියා භ්‍රමණය කියලා. හරි. එතකොට ඔය රැකියා භ්‍රමණය කියන කාරණාවන් වලදී එහෙම දරුවනේ ආයතනය තුලම තමයි සේවකයාට තම වෘත්තීය නිපුණත්වය අරන් දෙන්න උත්සාහ කරන්නේ. එතකොට දරුවනේ මේ කිසියම් සේවකයෙක්ට තමන්ගේ රැකියාව තුල හරි රැකියාවේ යෙදিলা ඉන්න ගමන් ලබා දෙන පුහුණුව තමයි අභ්‍යන්තර පුහුණුව කියලා කියන්නේ. රයිට්. හරි. ඊට පස්සේ දරුවනේ මේ බාහිර පුහුණුව. හරි. බාහිර පුහුණුව කියලා කියන්නේ හරි සේවකයා රැකියාවේ නොයේදී. හරි. රැකියාවේ නොයේදී එක්කෝ නේ පිටස්තරව නේ බාහිරින් ලබන පුහුණුවක් තමයි අපි බාහිර පුහුණුව. එක්ක දරුවනේ මෙයා බාහිරින් ලබනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර ආයතනයක් තුල හරි බාහිර ආයතනයක් තුල ලබනවා වෙන්න පුළුවන් පුහුණුව. එතකොට ළමයි නේ මෙතනදී ගොඩක් වෙලාවට නේ රැකියාවෙන් නොයේදී එහෙම නැත්නම් රැකියාවෙන් සම්පූර්ණ නිවාඩු අරගෙන හරි නේ අන්න ඒ විදිහට ලබන පුහුණුවක් තමයි බාහිර පුහුණුවේදී අපි දකින්න තියෙන්නේ. රයිට්.
හරි මේ ටික අපි ටක් ගාලා සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා ඉදිරි කොටස් ටික කතා කරමු. රයිට්. තියෙනවා දරුවනේ සේවකයන් පුහුණු කිරීම දෙආකාරයකින් සිදු කළ හැකිය. හරි. දීලා තියෙනවා අභ්‍යන්තර පුහුණුව. රැකියාව තුලින් පුහුණු කිරීම කියලා තියෙනවා. බාහිර පුහුණුව. මේ දෙක දීලා තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ තියෙන අපිට ලියා ගන්න මොකද්ද? අභ්‍යන්තර පුහුණුව. එහෙම නැත්නම් රැකියාව තුලින් පුහුණු කිරීම. හරි. ලියා ගන්න ළමයි මේ අභ්‍යන්තර පුහුණුව කියන එක. සේවකයා වැඩ කරන කාලය තුල වැඩ කරන කාලය තුල වැඩ කරන කාලය තුල ආයතනය තුල නැත්නම් ආයතනය තුලින් ලබන පුහුණුව අභ්‍යන්තර පුහුණුව වශයෙන් හැඳින්වේ. මෙහිදී සේවය කරන අතරතුර නැත්නම් සේවා කාලය තුල සේවය කරන අතරතුර සේවය කරන කාලය අතරතුර ආයතනය තුලින් අර්ධකාලීනව හෝ පිටස්තර ආයතනයකින් ලබා ගන්නා පුහුණුවක් වේ. හරිද ලියාගත්තද? රයිට්. දරුවනේ දැන් මෙන්න මෙහෙමයි දැන් සේවය කරන අතරතුරදී නේ සේවා කාලය තුල තමයි මේක වෙන්නේ. දැන් ළමයිට පොඩි කන්ෆියුස් ගතියක් ඇති මේ මොකද්ද සර් මේ බාහිර ආයතනයේ කතාවකුත් ඕක අස්සර දැම්මයි කියලා. එතකොට ළමයි දැන් එතනදි වෙන්නේ සේවා කාලය තුල තමයි මෙයා අභ්‍යන්තර පුහුණුව ලබන්නේ. හරි. එතකොට දරුවනේ දැන් එක්කෝ ආයතනය තුලම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ උදේ අස්සම් කරනවා. අස්සම් කළා නේ ටික පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා වෙන මොකක් හරි ආයතනයකින් හරි ආයතනයකින් ඒක පටන් ගන්න අපි උදේ 8:00 මේ තමන්ගේ සේවා ස්ථානයේ අස්සම් කරනවා. හරි අස්සම් කළා නේ ඒ අදාළ ආයතනයට යනවා. ගිහිල්ලා සමහරට ඒ ආයතනයෙන් පුහුණුවක් ගන්නවා. පුහුණුවක් කරගෙන ආපහු හවස ඇවිල්ලා තමන්ගේ ආයතනයේ අස්සම් කළා පිටව යනවා වෙන්නත් පුළුවන්. හරි එහෙම නැත්නම් ළමයි නේද? ඒ ආයතනයෙන් සමහරට ලිපියක් දීලා තියෙන්න පුළුවන්. මෙන්න මේ කාලෙදී. හරි මේ කාලෙදී මේ සේවකයා ඔබ ආයතනයේ මෙන්න මේ විදිහට පුහුණුව ලබනවා. එයාට එතකොට සම්පූර්ණ නිවාඩු දීලා නැහැ. එයා සේවය කරන අතරතුරේදී තමයි ඒ පුහුණුව ලබා දෙන්නේ. හරි. අපි හිතමු මොකක් හරි ද්‍රවිඩ භාෂාව හරි මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් පුහුණුවක් දෙනවා කියලා. එතකොට ළමයි එයා යවනවා මොකක් හරි නේ ඒ ද්‍රවිඩ සංස්කෘතික මධ්‍යස්ථානයකට හරි මොකකට හරි යවනවා. හරි. යවලා හවස් වෙනකොට ආපහු එනවා. හරි. ඇවිල්ලා ඒ පුහුණුව කරගන්න. හරි. එතකොට දරුවනේ මේ විදිහකට තමයි මේ රැකියා ස්ථානෙන් බාහිරව කියලා ඔය වචනේ දැම්මේ. රයිට්. ඒක තමයි පුතේ අභ්‍යන්තර පුහුණුව කියලා කියන්නේ. තේරුණාද? රයිට්. එන්න ළමයි ඊට පස්සේ තියෙන්නේ අභ්‍යන්තර පුහුණුව සඳහා ජනප්‍රිය ක්‍රම. හරි? නේ අභ්‍යන්තර පුහුණුව මෙන්න මේ වැඩේට යොදා ගන්න ක්‍රම ටිකක් තියෙනවා. හරි? එකක් තමයි දරුවනේ අපි කියනවා මේ අර ආධුනික පුහුණුව. හරි? ඊට පස්සේ නේද? තව තියෙනවා නිශ්චිත රැකියා උපදෙස්. හරි ඊට පස්සේ තව තියෙන්න පුළුවන් රැකියා භ්‍රමණය. හරි රැකියා භ්‍රමණය. හරි මෙන්න මේ වගේ ක්‍රම තියෙනවා ළමයි ලියාගමු අපි.
ආයතනයක් තුළ ලබන පුහුණු වෙන ක්‍රම ලියාගන්න පළවෙනි එක ආධුනික පුහුණුව. ආධුනික පුහුණුව. හරි. ආධුනික පුහුණුව. ඊට පස්සේ ලියාගන්න නිශ්චිත රැකියා උපදෙස්. නිශ්චිත රැකියා උපදෙස්. නිශ්චිත රැකියා උපදෙස්. නිශ්චිත රැකියා උපදෙස්. හරි. ඊට පස්සේ දරුවනේ තවත් එකක් තමයි ආධුනික පුහුණුව නිශ්චිත රැකියා උපදෙස් රැකියා භ්‍රමණය. රැකියා භ්‍රමණය. රැකියා භ්‍රමණය. තව එකක් ලියාගන්න. පුහුණු කරුවෙකු යොදා ගැනීම. පුහුණු කරුවෙකු යොදා ගැනීම. හරි. තව එකක් ලියාගන්න. පළපුරුදු සේවකයන් පළපුරුදු සේවකයන් ලවා පළපුරුදු සේවකයන් ලවා පුහුණු කිරීම. ඊට පස්සේ තව ලියාගන්න ළමයි විශේෂ ප්‍රායෝගික පැවරුම්. හරි. දැන් පුතේ මෙන්න මේකේ වාසිත් තියෙනවා. හොඳද? දැන් මෙන්න මෙහෙම ආයතනය තුලින් ලබන පුහුණුවේ වාසි තියෙනවා. එකක් තමයි දරුවනේ දැන් ආයතනය තුලමනේ ලබන්නේ. එතකොට යාගේ නේ කාර්ය පිළිබඳව නේ දැන් අපි බාහිර තැනකින් පුහුණු කළා මෙතෙන්ට ගෙනෙල්ලා දැම්මම පස්සේ පුතා මේ සමහරට යාට මේ බාහිර පුහුණුවයි මේකයි නොගැලපෙන්න පුළුවන්. හරි නේද? එතකොට ළමයි නේද? එයාට පොඩක් ඒක සංකීර්ණ වෙන්න පුළුවන්. බාහිර ආයතනයක තියෙන මෙන්න මේවා දැන් මේ ආයතනයේ ඇතුලේ තියන්නේ වෙන ඒවා. එතකොට ළමයි නේද? ඊට වැඩිය දරුවනේ මේ ආයතනය තුලින්ම ලබන පුහුණුව නිසා ළමයි නේද? සාමාන්‍යයෙන් අපි කියනවා නිකන් ප්‍රායෝගිකයි මේක. හරි? ඒ වගේම තමයි දරුවනේ දැන් රැකියාවේ ඉන්න නේ සමහර පළපුරුදු සේවකයෙක් නියෝදා ගන්න. එතකොට ළමයි ඒගොල්ලොන් අතර බැඳීමක් ඇති වෙනවා. හරි? නේ සේවකයන් අතර බැඳීමක් ඇති වෙනවා. හරි ඒ වගේම තමයි මේ ආයතනය පිළිබඳ හොඳ පක්ෂපාතීත්වයක් ඇති වෙනවා. මේ ආයතනය ගැන තමයි කියලා දෙන්නේ. ඒතර ආයතනය පිළිබඳ පක්ෂපාතීත්වයක් ඇති වෙනවා. හරි ඒ වගේම තමයි දරුවනේ නේ නියම රැකියාවයි නේ පුහුණුවයි අතර සමානතාවයක් තියෙනවා. ඒක ළමයි නේද? මෙයාට කාර්යයන් කරගෙන යන්න පහසුයි. හරි ඒ වගේම ආයතනය පැත්තෙන් ගත්තාම නේද ආයතනය ඇතුළෙමනේ කරන්න පුතේ. එතකොට මේක පිරිවැය අඩුයි නේ. අන්න ඒ වගේ වාසිදායක දේවල් තියෙනවා. රයිට් බලමු. අභ්‍යන්තර පුහුණු ක්‍රමේ වාසි නේ දීලා තියෙනවා කාර්යන්නේ නියැලෙමින් පුහුණුවන නිසා නේ යථාර්ථවාදී රැකියාවට අවතීර්ණ වීම. රැකියාව පුතේ මේ රැකියාව මත කියලා හදාගන්න. රැකියාව මම කියලා තියෙන්නේ. රැකියාව මත ලැබෙන අත්දැකීම් තදින් සිතට කාවැදීම. හරි ඊට පස්සේ ඊළඟ එක තමයි සමසේවාදායකයන් සමග කටයුතු කිරීම නිසා සේවක බැඳීමක් ඇති කිරීම. හරි ඊළඟ පුහුණු පිරිවැය අවම වීම. පුහුණුව වඩා ඵලදායක වීම. හරි රයිට් ඊට පස්සේ ළමයි මේකේ තියෙන අවාසි. හරි මේකේ තියෙන අවාසි තමයි දරුවනේ නේද? එක පැත්තකින් නේද නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතයක් වෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ අලුත් විද්‍යාත්මක ක්‍රම භාවිතා වෙන්නේ නැහැ. ඒක නිසා දරුවනේ මේක සමාජලට අවාසිදායක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ආයතනයේ තියෙන ගතානුගතික සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම ටිකක් තියෙනවා. හරි අන්න ඒවා භාවිතා කරන නිසා ඒවම තමයි පුහුණු කරන්නේ. එතකොට ළමයි නේද? නවසේවකයාට දරුවනේ නේද? මෙයත් අර මේ ආයතනයේ ඉන්න අනිකුත් සාම්ප්‍රදායික සේවකයෙක් බවට පත් වෙනවා. හරි ඒකත් මේකේ තියෙන අවාසියක් එක්තරා අවාසියක්. හරි ඒ වගේම තමයි ළමයි නේද? සේවකයන් තුල සමහරවිට මොකද පුතේ මේ නව අදහස් එන්නේ නැහැ ආයතනයේ වැඩ කරගෙන යද්දි. රයිට් හරි ඒ ටික දීලා තියෙනවා නේ. හරි ඊට පස්සේ ළමයි බාහිර පුහුණුව. බාහිර පුහුණුව මේ තියෙන දරුවනේ නේද? ඒ කියන්නේ මෙතනදි වෙන්නේ සේවකයා රැකියාවේ නොයේදී. දැන් මෙතන රස්සාව කරන ගමන්මනේ. හරි මෙතනදි වෙන්නේ ළමයි රැකියාවේ නොයේදී. හරි පිටස්තර ආයතනයකින් හරි නැත්නම් පිටස්තර ප්‍රදේශයකින් හරි කොහේ හරි ගිහිල්ලා එහෙම පුහුණුවක් ලබනවා නම් අපි ඒකට කියනවා බාහිර පුහුණුව. නේ සමහර කට්ටිය ඔය පුහුණුව සඳහා යන්නේ රට එහෙම. ඒතර උදේට අස්සම් කළා ආයේ හවස අස්සම් කරන්න බෑනේ. ඒතර පුතේ මේ වගේ අවස්ථාවන් අපිට කියන්නේ බාහිර පුහුණුව.
හරි එයාට සමහරට සම්පූර්ණ නිවාඩු දෙනවා ඒ පුහුණුව කරගන්න. හරි අන්න ඒ වගේ අවස්ථා තියෙනවා නේද? සමහරට ඔෆිස් එක තියෙන කොළඹ, මෙයාගේ පුහුණුව තියෙන යාපනයේ. හරි එතකොට ළමයි නේද? ඒ උදේ හවස යන්න එන්න හැකියාවක් නැහැ. එතකොට මෙයාට සම්පූර්ණ නිවාඩු දෙනවා. හරි නිවාඩු දීලා ආයතනයෙන් පරිබාහිරව කරන ලබන පුහුණුවක් තමයි පුතේ අපි කියන්නේ බාහිර පුහුණුව. රයිට්? හරි ලියාගන්න ළමයි බාහිර පුහුණුව ඒකෙත් ලියන්න තියෙනවා. කියන්නේ සේවකයා රැකියාවේ නොයේදී සේවකයා රැකියාවේ නොයේදී රැකියාවේ නොයේදී වරහන් ඇතුළේ ලියාගන්න වරහන් ඇතුළේ ලියාගන්න වරහන් ඇතුළේ ලියාගන්න සම්පූර්ණයෙන්ම නිවාඩු ලබා හරි බාහිර ආයතනයක් මගින් බාහිර ආයතන මගින් ලබන පුහුණුවයි හරි ඉතින් මේකට ජනප්‍රිය ක්‍රම ළමයි තමයි ඔය විදේශගත පුහුණුව. හරි ඊට පස්සේ ළමයි තව සමහරට අර මේ ආකෘතික පුහුණුව කියලා කියන ආකෘතියක් ඇතුලේ පුහුණු කරන්න. හරි ඒතර ආකෘතිය ඇතුලේ පුහුණු කරනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට නේද? දැන් එයාට දෙනවා කිසියම් ආකෘතියක්. දැන් ඔය යුද හමුදාවේ එහෙම කරන්නේ නේ ආකෘතික පුහුණුවක් නේ කරන්නේ. හරි නේද? ඒගොල්ලන්ට මේ යුද්ධයේ අත්දැකීම් දෙන්න ළමයි සමහරට කැලෑ ඇතුලේ. හරි ගිනි වලලු වලින් පනින්න කියනවා. හරි වතුරට පයින්න කියනවා. හරි කඳු නගින්න කියනවා. හරි නේ ටයර් ඇතුලෙන් රින් ගන්න කියනවා නේ අන්න ඒ වගේ පුහුණු දෙන්නේ ළමයි නේ එතකොට ළමයි ඒව තමයි ආකෘතියක් ඇතුලේ යුද්ධයේදී මෙන්න මේ විදිහ අත්දැකීම් වලට ලබන්න වෙයි කියලා තමයි මේ විදිහ ආකෘතියක් ඇතුලේ පුහුණු කරන්නේ හරි එතකොට ඒකට කියන්නේ ආකෘතික පුහුණුවක් ඕකට සමාකරණය කියලාත් කියනවා හරි අන්න ඒ වගේ දේවල් තමයි දරුවනේ මේ අපි බාහිර පුහුණුවට ගන්න පුළුවන් උදාහරණ ක්‍රම රයිට් බලමු දීලා තියෙනවා රැකියාවෙන් බාහිර පුහුණුව සඳහා ජනප්‍රිය ක්‍රම ආකෘතික පුහුණුව ඇලයිරා සාමාන්‍යකරණය පුතේ මේක සාමාන්‍යකරණය නෙමෙයි මේකට කියන්නේ සමාකරණය. ඒක හදාගන්න. සමාකරණය කියලා කියන්නේ මෙහෙම ලියන්න. සමාකරණය සමාකරණය. හරි? කිසියම් ආකෘතියක් ඇතුලේ පුහුණු වෙන්න දෙන්න ඒක. රයිට් ඊට පස්සේ තියෙන සිද්ධි අධ්‍යයනය ගැටලු විසඳින්න ක්‍රම තියෙන ඒවා. භූමිකා රංගන, විද්‍යුත් පුහුණු වැඩසටහන් මේ වගේ දේවල්. හරි? තව ඊට අමතරව ඒවත් දීලා තියෙනවා නේ බාහිර වෘත්තීය පාඨමාලා නේවාසික පාඨමාලා දුරස්ත පාඨමාලා නේ එහෙම දීලා තියෙනවා රයිට් ඊට පස්සේ ළමයි දෙනවා බාහිර පුහුණුව තුලින් ආයතනයට අත්වන වාසි හරි නේද ළමයි දැන් බාහිර පුහුණුව මේවා සමහර ආයතන වල අත්‍යවශ්‍යයි දැන් අපි තුන් ගුවන් නියමුවෙක් පුහුණු කරනවා කියලා එතකොට ළමයි එයා ආයතන ඇතුලේ තියාගෙන පුහුණු කරන්න බෑ එයා ඉන්න ඕනේ උඩ නේ එතකොට දරුවනේ දැන් එහෙම කට්ටිය පුහුණු කරද්දී ගොඩක් වෙලාවට මෙන්න මේක තමයි යොදාගන්නේ හරි ඒ වගේම තමයි දරුවනේ නේද මේකේ තියෙන තවත් වාසියක් තමයි ළමයි මේ නේ විශේෂඥ දැනුම නෙනවා මෙයාට. බාහිර ආයතන මගින් කරන පුහුණුවේදී නැත්නම් බාහිර රටවලට ගියපුවාම විශේෂඥ පුහුණුව ලැබෙනවා. නේද? අපේ රටේ ඒ දවස්වල ඇමතිවරු එහෙම යනවා ළමයි මේ නේද එක එක රටවල් වල යනවා මේ මොකද්ද අපේ රට හදන්න සංවර්ධනය කරන්න. දැන් ඒව නම් ඉතින් බාහිර පුහුණුවට ගන්න බෑ. හරි. ඒනොට ඒගොල්ලොන් ඒ යවන්නේ ඒ වගේ දේවල් වලට සමහරවිට යනවා සිංගප්පූරුවේ. හරි. ඉතින් තායිලන්තේ යනවා. හරි මොනවා පුහුණු වෙලා එනවද දන්නේ නැහැ. හරි. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? රටත් ඒ විදිහම තමයි ඉතින්. නේ ඒ ලබන පුහුණුව ඉතින් නේ ඒගොල්ලන්ට විතරයි ඒක වැදගත් වෙන්නේ. රටට ඇති වැදගත්කමක් නැහැ. රටේ තියෙන සල්ලි මේ කාබාසීනියා කරලා ඉතින් නේ. ඒකගොල්ලෝ ළමයි මේ සමහර නිලධාරීන් මේ සමහර රජයේ නිලධාරීන් පවා නේ සමහර පුහුණු වලට ගියපු අවස්ථා තියෙනවා. ඉතින් ඒවා මේ ප්‍රශ්න කෙරෙනවා මේ දවස්වල නේද? රයිට්. හරි. ඊට ළමයි බාහිර පුහුණුවෙන් ආයතනට අත්වන අවාසි. හරි. දැන් ළමයි බාහිර ආයතනයකින් පුහුණුව ලබන එකේ අවාසි තමයි මේ විදිහේ දේවල් වලට විශාල පිරිවැයක් දරන්න වෙනවා. එක්කෝ විදේශගත යවනවා. හරි එහෙම නැත්නම් ආකෘතියක් හදලා පුහුණු කරන නේ. අන්න ඒ වගේ දේවල් වලදී ළමයි නේ ආයතනයේ පැත්තෙන් අවාසිදායක තත්ත්වයන් එන්න පුළුවන්. මොකද පිරිවැය අතින් වෙන්න පුළුවන්. හරි නේද? ඒ වගේම තමයි ළමයි කාලය අතින් ගත්තාම. හරි. අනිත් එක තමයි දරුවනේ දැන් මේ බාහිර ආයතනයක් මගින් ලබන පුහුණුව සහ ආයතනයේ නියම ස්වභාවය දෙකක්. හරි මෙයා බාහිර ආයතනකින් පුහුණුව ලබලා ආයතනය ඇතුළට ආවට පස්සේ නේද? ඒ කිසිම ගැළපීමක් නැහැ. හරි කිසිම ගැළපීමක් නැහැ. හරි නේද? දැන් අපි හිතමු දැන් එයාට බාහිරින් පුහුණුව දෙන්නේ පරිගණක පුහුණුවක් දෙන්නේ.
හරි ඒ කියන්නේ පරිගණකයෙන් වැඩ කරන විදිහ ඒව ටික තමයි බාහිර ආයතනෙන් දෙන්නේ. ඊට පස්සේ ආයතනය ඇතුළට ඇවිල්ලා ආපහු මොන ෆයිල් ගොඩක් බදාගෙන මේ මැනුවල් ක්‍රමයට අත්තුරු ක්‍රමයටම එයා ඒ වැඩ ටික කරනවා නම් ඒ වැඩක් නැහැ. හරි. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. රයිට්. බාහිර පුහුණුව තුනේ ආයතන නත්තන අවාසි. හරි. ලියාගන්න මෙන්න මේ පුහුණුව හා පුහුණුව හා පුහුණුව හා නියම රැකියාව නියම රැකියාව නැත්නම් සත්‍ය රැකියාව නියම රැකියාව අතර සම්බන්ධතාවය බිඳ වැටීම බිඳ වැටීම බිඳ වැටීම තව එකක් දරුවනේ පුහුණු වීමේ පිරිවැය පුහුණු වීමේ පිරිවැය පුහුණු වීමේ පිරිවැය අධික වීම හරි ළමයි ඊළඟ මාතෘකාව බලන්න සේවකයන් පුහුණු කිරීම හා සංවර්ධනය මගින් ලැබෙන ප්‍රතිලාභ ළමයි සේවකයෙක් පුහුණු කරන එකේ තියෙන ප්‍රධාන ප්‍රතිලාභය තමයි සේවකයන්ගේ කාර්ය සාධනය ඉහළ යනවා. ඒ කියන්නේ ඵලදායකත්වය ඉහළ යනවා. ඇත්තටම පුහුණුවකින් ඵලදායකත්වය නැත්නම් කාර්ය සාධනය ඒගොල්ලෝගේ බලාපොරොත්තු වෙන නිමවුම වැඩි වෙනවා. හරි ඒක ආයතනයේ නේ ලොකු ප්‍රතිලාභයක්. ඒ වගේම තමයි පුතේ මේ සේවකයන් වැඩට නොපැමිණීම. නේ සමහර සේවකයෝ නේ එන්නේ නැහැ සමහර වෙලාවට නේ කියන්නෙත් නැහැ එන්නෙත් නැහැ දන්නෙත් නැහැ නේද අන්න ඒ විදිහේ ඒකට කියන්නේ ළමයි ප්‍රවාසිතාවය හරි ඒක ප්‍රවාසිතාවය අහලා තියෙනවද දන්නේ නැහැ මීට කලින් ප්‍රවාසිතාවය වැඩට එන්නේ නැති එක නේ ඔයගොල්ලොත් ඔය නේ ප්‍රවාසිතාවය දකින්න තියෙන සමහර කාලවල පන්ති එහෙම නේ පන්ති වල දකින්න තියෙන ප්‍රවාසිතාවය ඒ කියන්නේ එන්නේ සතියක් වෙනවා සතියක් එන්නේ නැහැ නේ හරි සේවක ප්‍රවාසිතාවේ නේ අඩු වෙනවා. හරි සේවක පුහුණුව කරපුවාම නේ මේක අඩු වෙනවා. ඒ වගේම තමයි සේවකයන් ආයතනයේ හැර යන්නේ. නේ ඒකට කියන්නේ අපි සේවක පිරිවැටුම කියලා. පිරිවැටුම. හරි මෙන්න මේවා අඩු වෙනවා. ප්‍රවාසිතාවයේ පිරිවැටුම අඩු වෙනවා. ඒ වගේම තමයි පුතේ මේ පුහුණුවක් කරපුවාම ළමයි සේවකයන්ගේ පක්ෂපාතීත්වය වැඩි වෙනවා. හරි ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. හරි ඒ වගේම තමයි නේද ඒගොල්ලොන්ගේ නිස්පාදන ඒගොල්ලොන්ගේ නිමවුමේ ගුණාත්මක භාවයන් වැඩි වෙනවා හරි නේද ඒ වගේම තමයි දරුවනේ නේද ආයතනවල පක්ෂපාතී සේවකයෙක් නිර්මාණය කරන්න පුළුවන් හරි ඉතින් අන්න ඒ වගේ දේවල් නේ වාසිදායක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් රයිට් ඒවා ලියලා නෑ දරුවනේ ඒ ටික ලියන්න තියෙන සේවකයන් පුහුණු කිරීම හා සංවර්ධනය මගින් ලැබෙන ප්‍රතිලාභ හරි ලියාගන්න සේවක දැනුම හා කුසලතා සේවක දැනුම හා කුසලතා සේවක දැනුම හා කුසලතා වර්ධනය වීම හරි තව එකක් ලියා ගන්න සේවක කාර්ය සාධනය ඉහළ යෑම කාර්ය සාධනය ඉහළ යෑම තව එකක් සේවක නිමවුමේ ගුණාත්මකභාවයේ ඉහළ යෑම ගුණාත්මකභාවයේ ඉහළ යෑම ගුණාත්මකභාවයේ ඉහළ යෑම හරිද ගුණාත්මකභාවයේ ඉහළ යෑම ඊට පස්සේ පුතා ලියා ගන්න සේවක මෙහෙම ලියන්න සේවකයන් ආයතනයේ හැර යාම සේවකයන් ආයතනයේ හැර යාම දාලා යනවා ටටා බායි කියලා නේද හරි ආයේ එන්නේ නැහැ කියලා යන්නේ නේ අර අපි ඒ දවස්වල ගම්වල ක්‍රිකට් ගහද්දිම නේ සමහරට ඌ අවුට් වුණාට පස්සේ ඌ යනවා යන්න දාලා නේ මං ආයේ එන්නේ නැහැ කියලා යන්නේ හරි නේද ඒ වගේ කපටි යාළුවෝ අපිට හිටියා චූටි දවස්වල නේද සේවකයන් ආයතනයේ හැර යාම වරන්න තුල ලියා ගන්න පුතා සේවක පිරිවැටුම අඩුවීම
අඩුවීම. හරි. ඊට පස්සේ සේවකයන් වැඩට නොපැමිණීම. සේවකයන් වැඩට නොපැමිණීම. සේවකයන් වැඩට නොපැමිණීම. නේ සමහර ළමයි ඔය පන්ති වලට එන්නේ නැතුව ඉන්න දරුවනේ නේ පන්ති වලට එන්නේ නැතුව ඇයි කියලා අහපුවාම ඒගොල්ලන්ට එක එක හේතු තියෙනවා. හරි නේද? ඒ කියන අල්ලපු ගෙදර පිරිතක් තිබ්බයි කියලා කියන. හරි? එහෙම නැත්නම් දරුවනේ නේ මලගයක් වුණා. බොරු මේ කියන්නේ. හරි? සමහර කට්ටියගේ ආච්චි මැරිලා තියෙනවා මං හිතන්නේ 7-8 ගමන. හරි උන්ට මතකත් නෑ මටම කිව්වයි කියලා. හරි? එහෙම අවස්ථා තියෙනවා. සමහරට කියනවා මේ මොන ලොකු අම්මගේ දුව කොටහලු වුණා කියලා. හරි? එහෙම නැත්නම් දරුවනේ නේ ඔය මොන එක එක හේතු කියනවා නේද? බොරු කියන්නේ. රයිට් දැන් මොකක්ද සේවකයන් ආයතන නොපැමිණීම වැඩට නොපැමිණීම හරි ඇල ඉරක් ගහලා ලියා ගන්න ඇල ඉරක් ගහලා ලියා ගන්න සේවක ප්‍රවාසිතාවේ නේද නැත්නම් වරහන් ඇතුලේ සේවක ප්‍රවාසිතාවේ අඩුවීම ඉස්සලා පුතේ පිරිවැටුමත් අඩුවීම කියලා නේද ලියාගත්තේ හරි ඊට පස්සේ දරුවනේ තව ලියා ගන්න ආයතනයට සේවක පක්ෂපාතිත්වය වැඩිවීම හරි තාගලයන් සේවකයාගේ ආත්ම විශ්වාසය තව ලියන්න පුළුවන් නේ පුතාලා සේවක ආත්ම විශ්වාසය ඉහළ යෑම තව එකක් තෘප්තිමත් සේවකයෙකු නිර්මාණය කිරීමට හැකිවීම තව තියෙනවද ළමයි ලියාගන්න මෙන්න මෙහෙම එක්කුත් සේවකයන් අතින් සිදුවන වැරදි හා දෝෂ අවම වීම හරිද දරුවනේ හරි ඒ කොටස ඉවරයි රයිට් මේක තේරුණා නේද පුතාලා දැන් ඔයාලා දරුවනේ මේමයි දැන් මානව සම්පත් කළමනාකරණය ගැන ඉගෙනගෙන යන එක ඉතාමත් වැදගත් වෙනවා. දරුවනේ ආයතන තුලට ගියපුවාම ආයතන තුලදී දරුවනේ මේ නේද එක පැත්තකින් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය ඊට පස්සේ දරුවනේ මේ මොකද්ද මේ අලෙවි කළමනාකරණය නේ ඒවා පිළිබඳව දැනගෙන යනවා කියලා කියන්නේ ඔයා ආයතනය තුල මේ වෘත්තිමය අතින් මේ ඉතාමත් ඉහළ සේවකයෙක් බවට පත් වෙනවා. හරි මොකද ආයතන හරි කැමති එහෙම මිනිස්සු ආයතන තුලට ගන්න. හේතුව දරුවනේ නේද? ඒගොල්ලන්ට ආයේ අමුතුවෙන් ඒව ගැන කියලා දෙන්න ඕනේ නැහැ. මූල්‍ය කළමනාකරණය ගැන නේ accounting system ගැන ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ ළමයි ඒගොල්ලන්ට නේද? අලෙවි කළමනාකරණය ගැන එහෙම ලොකුවට කියලා ඒගොල්ලොන් දන්නවා සබ්ජෙක්ට් එක. හරි ඊට පස්සේ ළමයි නේද? මානව සම්පත් කළමනාකරණය ගැන නේ ඒ සේවකයන් සම්බන්ධ කටයුතු වලදී ඒගොල්ලොන් ටක් ගාලා අල්ල ගන්නවා. හරිද? ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා දරුවනේ මේ 13 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනයේ මේ ඇතැම් පාඩම් ඇත්තටම ප්‍රායෝගික ජීවිතයේ වෘත්තිමය ජීවිතයේ ඉතාමත් වැදගත් පාඩම්. රයිට්? හරි. එන්න ළමයි ඊළඟ මාතෘකාව වෘත්තීය ජීවිත කළමනාකරණය. වෘත්තීය ජීවිත කළමනාකරණය.
ළමයි දැන් මෙන්න මෙහෙමයි. හරි. පුතේ වෘත්තීය ජීවිතයක් නේද? එක එක පුද්ගලයාට වෘත්තීය ජීවිතයක් තියෙනවා. දැන් ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් සමහරට ගිහිල්ලා ආපුවාම නේ එයාට වෘත්තීය ජීවිතයක් තියෙනවා. දරුවනේ දැන් මේ වෘත්තීය ජීවිතයක් කියලා කියන්නේ හරි. එයා තමන්ගේ ජීවිත කාලය තුල නේ නියුක්ත වෙලා ඉන්න සියලුම රැකියාවන් තමයි වෘත්තීය ජීවිතය කියලා කියන්නේ. හරි. නේද? එයාගෙන් ඇහුවොත් එimhe වාගේ වෘත්තීය ජීවිතය කොහොමද කියලා කිව්වොත් එයා කියයි මම මෙන්න මේ කාලෙදී හිටියා මෙන්න මේ විදියට නේ අපි තුමු මේ කළමනාකරන සහකාරවරයෙක් විදිහට තමයි මම ආයතනෙට ගියේ. හරි ඊට පස්සේ මම කනිෂ්ඨ කළමනාකරුවෙක් වෙනවා. ඊට පස්සේ මම කනිෂ්ඨ කළමනාකරුගෙන් පස්සේ සහකාර අධ්‍යක්ෂ කෙනෙක් වෙනවා. හරි සහකාර අධ්‍යක්ෂයෙන් පස්සේ මම නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් වෙලා ඉන්න. දැන් තමයි මම අධ්‍යක්ෂවරයෙක් වෙලා ඉන්නේ. හරි එතකොට ළමයි එයාගේ වෘත්තීය ජීවිතය ගත්තාම ඔය නේ එයාගේ ජීවිත කාලය තුල හරි කරනු ලබන සියලුම රැකියාවන් ටික තමයි අපි වෘත්තීය ජීවිතය කියන්නේ. එතකොට දරුවනේ මේ වෘත්තීය ජීවිතය කළමනාකරණය කර ගැනීම සඳහා නේද? ඒ පුද්ගලයන් උපරිම අපරිමිත උත්සාහයක් දරනවා. දැන් ඇත්තටම මේ වෘත්තීය ජීවිත කළමනාකරණය කියන කාරණේදී සේවකයාගේ පැත්තෙන් වැඩි දායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ ආයතනයේ පැත්තට වැඩිය සේවකයාගේ පැත්තේ. හරි. එයා කැමති තමන් ප්‍රොෆෙෂනල් පැත්තෙන් නේ වෘත්තිමය පැත්තෙන් නේ ඊටමත් ඉහළ තැනකට තමන්ගේ මේ තත්ත්වය ළඟා කරගන්න එයා උපරිම උත්සාහයක් දරනවා. හරි. දැන් ඔය නේද දරුවොත් ඔය දැන් එක එක පාඨමාලා එහෙම කරන්නේ නේ. ඒ කියන්නේ වෘත්තියට ගැලපෙන පාඨමාලා. දැන් වාණිජාංශයේ සම්බන්ධ වෘත්තීය පාඨමාලා තියෙනවා. දරුවෝ කරනවා ඒවා. ඩබල් ඒඩී කියයි, චාටර් කියයි නේ. ඊට පස්සේ මාසින්ම ওই විදිහේ කෝසස් තියෙන. හරි. එතකොට ළමයි ඒ වයින් කරන්නේ වෘත්තීය ජීවිතේ. නැත්නම් වෘත්තීය මේ අත්දැකීම් වැඩි කරන එක. එතකොට දරුවනේ මේ වෘත්තීය ජීවිත කළමනාකරණය කියලා කියන්නේ නේ සේවකයාගේ මේ වෘත්තිමය වටිනාකම වැඩි කිරීම සඳහා ගන්න විවිධ උත්සාහය. හරි. එතකොට ළමයි මේ වෘත්තීය ජීවිතයේදී නේ සමහර කට්ටිය ඉස්සරහම මොකද කරන්නේ? වෘත්තීය ජීවිතයේ සැලසුම්කරණය කරනවා. හරි. මං අනාගතයේ කොතනද ඉන්නේ? හරි. නේද? කොතනද ඉන්නේ? නේ ඒවට ඉලක්ක ස්ථාපිත කළා. හරි. ඊට පස්සේ නේ ඒ ඉලක්ක ළඟා කර ගැනීමට ගැළපෙන විදිහට රැකියාවන් කරනවා. ඒක තමයි පුතේ මේ වෘත්තීය ජීවිත සැලසුම්කරණය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තව එකක් තමයි පුතා මේ වෘත්තීය ජීවිතයේ සංවර්ධනය. හරි වෘත්තීය ජීවිතය සංවර්ධනය. ඉතින් මේක තවත් වැඩි දියුණු කරගන්න ඒගොල්ලෝ විවිධ උපාය මාර්ග උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මිනිස්සු තමන්ගේ වෘත්තීය ජීවිතය ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ මේ නේ නිසි පරිදි වෘත්තීය ජීවිතය සැලසුම්කරණය කළා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒක සංවර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. හරි. එතකොට දරුවනේ ඔයගොල්ලන්ටත් කවදා හරි වෘත්තීය ජීවිතයක් තියෙයි. හරි. තමන් කරන රැකියාවේ නේ ඒ කියන්නේ ජීවිත කාලය තුලම කරන රැකියාවන් ටික තමයි අපි වෘත්තීය ජීවිතය කියන්නේ. හරි. රයිට්. එන්න ළමයි වෘත්තීය ජීවිත කළමනාකරණය. දැන් මේකට මෙහෙමත් කියනවා. හොඳේ මේකට මේ වැඩ ජීවිතයක් කියනවා, රැකියා ජීවිතය කියන අවස්ථාවක් තියෙනවා. සමහර පොත්වල තියෙනවා ළමයි වැඩ ජීවිතය කියලා. හරි. සමහර ජීවිතය තියෙනවා මේ ජීවිතේ නේ සමහර පොත්වල තියෙනවා මේ මොකද්ද මේ රැකියා ජීවිතය කියලා. ওই දෙකෙන්ම හඳුන්වනවා. රයිට්. මොකක්ද තියෙන ළමයි වෘත්තීය ජීවිත නෑ ඊට කලින් තියෙනවා වෘත්තීය ජීවිතය යනු. හරි ලියාගන්න මෙන්න මෙහෙම. පුද්ගලයෙකු සිය ජීවිත කාලය තුල යෙදෙන සියලුම ආකාරයේ රැකියාවන් වෘත්තීය ජීවිතය යනුවෙන් අදහස් වේ. වෘත්තීය ජීවිතය යනුවෙන් අදහස් වේ. හරි. රයිට්. එතකොට ළමයි දැන් මේගොල්ලොන් තමන්ගේ වෘත්තීය ජීවිතය ලස්සනට පවත්වාගෙන යන්නේ. මේගොල්ලොන් ලස්සනට මේක සැලසුම්කරණය කරනවා, සංවර්ධනය කරනවා නේ. ඒක පවත්වාගෙන යාමට ඒගොල්ලොන් මොකක් හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වෘත්තීය ජීවිතේ ගොඩාක් ඉස්සරහින් තියාගන්න. හරි. නේ සමහර කට්ටිය වෘත්තීය ජීවිතේ උඩටම ගිහිල්ලා නේද? ඒගොල්ලොන් නේ ඒකේ නේ ප්‍රොෆෙෂනල්ස්ලා වෙලා තියෙනවා. ඒ කියන්නේ නේ වෘත්තිකයෝ විදියට නේ. ඒගොල්ලොන් නේ ඒ මට්ටමේ උඩටම ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? වෘත්තීය ජීවිත කළමනාකරණය. හරි රයිට් ලියාගන්න ළමයි ඊළඟට තියෙන වෘත්තීය ජීවිත කළමනාකරණය යම් හරි ලියාගන්න මෙන්න මේ සේවකයන් හට සිය හැකියාවන් සහ අපේක්ෂාවන් පිළිබඳ
වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහ සංවර්ධනයට සිය වෘත්තීය ජීවිතය සිය වෘත්තීය ජීවිතය සිය වෘත්තීය ජීවිතය සිය වෘත්තීය ජීවිතය මනාව පවත්වාගෙන යාමේ මනාව පවත්වාගෙන යාමේ මනාව පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය මින් අදහස් වේ මෙහිදී වෘත්තීය ජීවිත සැලසුම් කරණයක් මෙන්ම වෘත්තීය ජීවිත සංවර්ධනය කෙරෙහිද වෘත්තීය ජීවිත සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. හරි රයිට් ඊට පස්සේ ළමයි දෙනවා මොකද්ද වෘත්තීය ජීවිත සැලසුම්කරණය කියන්නේ මොකද්ද වෘත්තීය ජීවිත සංවර්ධනය කියන්නේ මොකද්ද කියලා. ළමයි දැන් අපි මේ සාමාන්‍යයෙන් සැලසුම්කරණය කියන්නේ මේ ආයතනයක ඉලක්ක ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීම සුදුසු උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලියනේ අපි සාමාන්‍ය කළමනාකරණය සැලසුම්කරණය කියලා කියන්නේ. එතකොට පුතේ දැන් මේකෙදි වෘත්තීය ජීවිත සැලසුම්කරණයේදී වෙන්නේ නේද කිසියම් පුද්ගලයෙක් හරි තම රැකියාව සම්බන්ධයෙන් ඉලක්ක ස්ථාපිත කිරීමත් හරි ඒවා ළඟා කර ගැනීමට සුදුසු නේ උපාය මාර්ග හඳුනා ගනිමින් නේ රැකියාව නැත්නම් රැකියාවේ කටයුතු හඳුනා ගැනීමත් ඇතුළත් ක්‍රියාවලියක් තමයි වෘත්තීය ජීවිත සැලසුම්කරණය කියලා කියන්නේ. ඒක වෘත්තීය ජීවිත සංවර්ධනය කියලා කියන්නේ නේ මෙයාගේ වෘත්තීය ජීවිතය වැඩි දියුණු කරන්න නැත්නම් වර්ධනය කරන්න ගන්න පුළුවන් සියලුම උත්සාහයන් ටික තමයි වෘත්තීය ජීවිත සංවර්ධනය කියන්නේ. හරි එතකොට මෙයා සමහර ට්‍රේනින් වෙන්න පුළුවන්. හරි සමහරවල් පුතේ මෙයා මොකද පුතේ මේ මොනවා හරි පාඨමාලා කරන්න පුළුවන්. හරි මෙයා ඔය තියෙන කාර්යක්ෂමතා කඩයින් විභාග ලියන්න පුළුවන්. හරි නේද? ඒ වගේ නැත්තම් තව මොකද මෙයාගේ ඔය මේ අපි කියන කාර්ය සාධන මට්ටම් වලට ළඟා වෙලා තියෙන්න පුළුවන්. හරි අන්න ඒ ඉලක්ක ටික මෙයා ස්ථාපිත කරගෙන තියෙනවා නම් මෙයාගේ වෘත්තීය ජීවිත සංවර්ධනයක් යනවා. හරි සැලසුම් කරනදී මෙයා ඒක මේ මෙතෙන්ට යන්න මෙතන ඉලක්ක ස්ථාපිත කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. තේරෙනවද මං කියන දේ? රයිට් හරි ලියාගන්න ළමයි කොටු දෙකක් තියෙනවා. මේ කොටු දෙක ඇතුලේ තියෙනවා මෙන්න මේම වෘත්තීය ජීවිත සැලසුම් කරන අනිත් එක වෘත්තීය ජීවිත සංවර්ධනය. හරි ලියාගන්න ළමයි වෘත්තීය ජීවිත සැලසුම් කරණය කියන එක පුද්ගලයෙකු සිය රැකියා ජීවිතය තුළ ඉලක්ක ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට රැකියා මාර්ග හඳුනා ගැනීමත්ය හඳුනා ගැනීමේ කටයුතු වේ. ඊළඟ වෘත්තීය ජීවිත සංවර්ධනය කියන එක ලියා ගන්න. යම් පුද්ගලයෙකු
සිය වෘත්තීය ජීවිතය සිය වෘත්තීය ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සොරි වෘත්තීය ජීවිතය තමයි මෙහෙම ලියන්නේ. වෘත්තීය ජීවිතය තුළ ඉලක්ක ළඟා කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට වැඩි දියුණු කිරීමට අදාළ සියලු කටයුතු වේ. ළමයි ඊට පස්සේ තියෙන වෘත්තීය ජීවිත කළමනාකරණයේ වැදගත්කම. හරි නේද? දැන් වෘත්තීය ජීවිතේ දැන් මේ වෘත්තීය ජීවිතයක් හොඳට කළමනාකරණය කරන එකේ දරුවනේ නේ වැදගත්කම් තියෙන්න පුළුවන් පුතේ එක පැත්තකින් ආයතනයට. හරි ආයතනයටත් මේකේ වැදගත්කම් තියෙන්න පුළුවන් සේවකයාටත් මේකේ වැදගත්කම් තියෙන්න පුළුවන්. හරි මේ වෘත්තීය ජීවිත කළමනාකරණය කරන එකේ නේ නැත්තම් නේද මේකේ මේ වැදගත්කම් ගත්තාම හරි වැදගත්කම් ගත්තාම හරි එක පැත්තකින් ආයතනයටත් වැදගත්කම් තියෙනවා අනිත් පැත්තෙන් සේවකයාටත් වැදගත්කම් තියෙනවා හරි ඉස්සරම තියෙන කාටද දරුවනේ සේවකයාට හරි සේවකයාට පුතේ ඉතින් නේ තමන්ගේ වෘත්තීය ජීවිතය හරියට නේ කළමනාකරණය කරොත් මෙයාට ළමයි උසස් වීම් ලබා ගන්න පුළුවන් හරි ඒ වගේම මෙයාගේ රැකියාව සන්තෝෂෙන් සතුටින් අභිප්‍රේරණයෙන් යුක්තව කරන්න පුළුවන් හරි ඒ වගේම තමයි පුතේ නේ මෙයාට ඉහළ වැටුප් වලට ඉල්ලුම් කරන්න පුළුවන් හරි ඒ වගේම තමයි පුතේ මෙයාට මේ කවදා හරි උපදේශකෙක් බවට පත් වෙන්න පුළුවන්. හරි නේද? ඒ වගේම තමයි නේද ආයතනයේ යම් කොටසකට නායකත්වය දෙන්න පුළුවන්. අන්න ඒ වගේ වාසි තියෙනවා. රයිට් දරුවනේ දැන් අපි කතා කරේ මේ සේවකයට තියෙන වැදගත්කම්. අපි බලමු පුතේ මේ ආයතනයේ තියෙන වැදගත්කම් මේ මෙයාගේ වෘත්තීය ජීවිතය කළමනාකරණය කිරීම නිසා මෙයා වෘත්තීය ජීවිතය නේ සැලසුම් කරණය කළ සංවර්ධනය කරගන්න එක ආයතනයේ පැත්තෙන් කොයිතරම් වැදගත්ද කියන එක. හරි එකක් තමයි පුතේ මේ වෘත්තීය ජීවිතය හොඳට කළමනාකරණය කරගත්ත පුද්ගලයෙක් ආයතනයක් තුළ ඉන්නවා කියලා කියන්නේ ඒක ආයතනයට ලොකු ශක්තියක්. හරි අනිත් පැත්තෙන් දරුවනේ නේද මේ නේ එක පැත්තකින් ආයතනයේ ඵලදායීතාවය ඉහළ යනවා. ඒ වගේම තමයි නේ ආයතනය තුළ මේ විදිහේ කට්ටිය ඉන්නවා කියලා කියන්නේ ළමයි ඒ ආයතනයේ අර මේ සේවක ප්‍රවාසිතාවයේ පිරිවැටුම කියන ඒවා අඩු වෙනවා. ඒ වගේම තමයි අභිප්‍රේරණයෙන් යුක්ත සේවකයන් පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි පුතේ එහෙම කට්ටිය ඉන්නවා කියලා කියන්නේ ළමයි ආයතනයේ මොකද අපි කියනවා කාර්යඵල ප්‍රමාණය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි වෙනවා. අන්න ඒ වගේ වාසි තියෙනවා. රයිට් අපි ලියාගමු. මෙහෙම ලියාගන්න. රැකියා පුරප්පාඩු ආයතනය තුලින් සපුරා ගැනීමට හැකිවීම ආයතනය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ඇති කරලීමට හැකිවීම සේවක ප්‍රවාසිතාවේ අඩුවීම හරි තව එකක් සේවක පිරිවැටුම අඩුවීම ඊළඟ එකේ පේජ් දෙකක් තියෙනනේ අපි මෙහෙම ලියාගමු ළමයි මනා වෘත්තීය ජීවිතයක් සහිත සේවකයන් ආයතනයට විශාල ශක්තියක් වීම
ආයතනයට විශාල ශක්තියක් වීම. රයිට් ඒකත් හරි ළමයි. ඊළඟ ළමයි ඊළඟ මාතෘකාව දැන් අපි එකින් එක මේ මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් අපි කතා කරමින් යන්නේ. හරි. පුතේ මේ ඊළඟ කාර්ය තමයි මානව සම්පත් කළමනාකරණයේ ඊළඟ කාර්ය තමයි පුතා මේ සේවාදායක චලන නැත්නම් සේවක චලන කියලා කියනවා. හරි. සේවක චලන. හරි. එම්ප්ලොයි මූවමන්ට්ස් කියලා කියනවා. දරුවනේ දැන් මේ චලනය කියන්නේ හෙලවෙනවා. හරි ඉතින් හැම දෙයක් හැම එකම හෙලවෙනවනේ නේ. හරි සේවකයෝ හෙලවෙනවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. හරි දැන් සේවාදායක චලන කියලා කියන්නේ සේවකයාගේ වෘත්තීය ජීවිතයේ ඇති වෙන මේ වෘත්තිමය වශයෙන් නැති වෙන වෙනස් වීම තමයි අපි කියන්නේ මේ සේවක චලන කියලා. හරි ඒ කියන්නේ යා නේ තමන්ගේ වෘත්තියේ කටයුතු කරද්දී නේ ඇතිවන විවිධ වෙනස් වීම තමයි අපි කියන්නේ සේවක චලන. ඉතින් මේගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන් දරුවනේ එක එක ආකාරයට. හරි මේගොල්ලොන්ගේ නේ සේවකයන්ගේ වෙනස් වීම වෙන්න පුළුවන්. එකක් උසස් වීම දුන්නාම නේ එයාගේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උසස් වීම. හරි නේ ඒ වගේම තමයි දරුවනේ නේද ස්ථාන මාරු කිරීම. හරි ස්ථාන මාරු කීය. හරි මෙන්න මෙහෙම කරපුවාමත් ළමයි යාගේ නේ නේ සේවකයා නේ අපි කියනවා මේ එයාගේ තත්ත්වය වෙනස් වෙනවා. හරි තව එකක් තමයි දරුවනේ නේද සේවයෙන් පහ කිරීම. හරි ඊළඟ ළමයි තව ගත්තොත් එහෙම මේවා ඉවත් කිරීම. හරි ඉවත් කිරීම ඉවත් වීම. හරි නේද අන්න ඒ වගේ දේවල් තව තියෙනවා රයිට් ස්ථාන මාරු වීම නේ ඊට පස්සේ ළමයි තව ගත්තොත් එහෙම ළමයි උසස් වීම හරි ඒ වගේ දේවල් රයිට් බලමු ළමයි සේවක චලන employee movements job changes කියලා තියෙනවා ලියන්න සේවාදායක චලන යනු සේවාදායක චලන යනු සේවාදායක චලන යනු සේවාදායකයන්ගේ සේවා නියුක්තියේ සේවා නියුක්තියේ සේවා නියුක්තියේ සේවා නියුක්තියේ සේවා නියුක්තියේ ඇතිවන වෙනස් වීමය ඇතිවන වෙනස් වීමය නැතහොත් සේවකයාගේ රැකියාවේ ඇතිවන වෙනස් වීමය හරිනේ පුතා රයිට් එන දරුවනේ ආයතනයක සේවකයන් චලනය කරන්න පුළුවන් ක්‍රම නේ මේ තියෙන ළමයි නේද මෙන්න මේවා නේද උසස් කිරීම කරන්න පුළුවන් හරි මාරු කිරීම කරන්න පුළුවන් තනතුරෙන් පහත එලන්න පුළුවන් හරි එහෙම නැත්නම් තනතුරේ මේ පහ කරන්න පුළුවන් හරි නේද ඒ වගේ දේවල් නිසා ළමයි මෙයාගේ මොකද්ද සේවකයාගේ වෘත්තිය වෙනස් වෙන්න පුළුවන් රයිට් බලමු ළමයි ඉස්සරම තියෙන්නේ ප්‍රොමෝෂන් හරි ප්‍රොමෝෂන් කියලා කියන්නේ ළමයි උසස් කිරීම ලියන්න උසස් කිරීම උසස් කිරීමක් කියලා කියන්නේ එයා මොකද පුතේ එයාගේ රැකියාවේ වඩා හොඳ තත්වයකට පත් කිරීමක් තමයි උසස් කිරීම කියන්නේ. හරි නේ ඉන්න තත්වෙන් නේ ඉහළ තනතුරකට පත් කිරීම. නේ එක්කෝ වැටුප් වැඩි වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ළමයි නේ රැකියා ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් නේ උසස් ස්ථානයකට යන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්. හරි ඊළඟට ළමයි දෙවෙනි එක තියෙන ට්‍රාන්ස්ෆර්ස් ලියන්න මාරු කිරීම. හරි නේ ඒ කියන්නේ රැකියාවේ ඉන්න ගමන් නේ ඒ රැකියාවේ ඉන්න ගමන්ම ඒ තනතුරේ ඉන්න ගමන්ම තව තැනකට මාරු කරනවා. හරි නේ අපි හිතමු එයා අධ්‍යක්ෂයා ඉන්නේ මූල්‍ය අංශයේ. නේ එයා එහෙමම දානවා අධ්‍යක්ෂ අලෙවි අංශයට. හරි එතකොට මේ වගේ දේවල් තමයි අපි කියන්නේ මොකද්ද? රැකියාවේ මාරු කිරීම. ඊට පස්සේ ටර්මිනේෂන් ලියාගන්න ළමයි ඉවත් කිරීම. දෙකම කියනවා ඉවත් කිරීමයි ඉවත් වීමයි දෙකම ගන්න පුළුවන්. ඕනනම් ලියාගන්න ඉවත් කිරීම කියලා ඇල ඉරක් ගහලා ඉවත් වීම කියලා. හරි ළමයි දැන් ඉවත් වෙන්න පුළුවන් මොකද්ද මේ නේ එයාට වෙන ආයතනයක රස්සාවක් ලැබීම නිසා ඉන්න ආයතනයෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික හේතුවක් මත නේ එයා මොන රස්සාවෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශගත වීමේ අරමුණෙන් එයා සේවයෙන් අයින් වෙන්න පුළුවන්. ඒවා තමයි ඉවත් වීම කියලා කියන්නේ. ඉවත් කිරීම කියන්නේ එයාගේ යම්කිසි විනය විරෝධී ක්‍රියාවක්. එහෙම නැත්නම්
ආයතනයේ අරමුණු පරමාර්ථ වලට පටහැනි යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් කරොත් එහෙම ආයතනෙන් යාව ඉවත් කිරීමක් කරන්න පුළුවන්. රයිට්? ඒක තමයි ඉවත් කිරීම කියන්නේ. ඊට පස්සේ ළමයි ඩිමෝෂන්ස්. හරි? ඩිමෝෂන්ස් කියලා කියන්නේ ළමයි ප්‍රොමෝෂන් කියන්නේ උසස් කිරීම, ඩිමෝෂන්ස් කියලා කියන්නේ තනතුරේ පහත එළීම. හරි? තනතුරේ පහත එළන්නේත් ළමයි යම්කිසි විනය විරෝධී වැඩක් කරොත් එහෙම තනතුරේ පහත එළනවා. කියන්නේ තනතුරේ පහත එළීම. හරි? ඊට පස්සේ ළමයි ලේ ඔෆ් කියලා කියන්නේ මොකද්ද මේ ලේ ඔෆ් කියලා කියන්නේ පුතා මේ තනතුරේ පහත වීම නෙමෙයි මේ తాවකාලිකව ඉවත් කිරීම කියන. කියන්නේ తాවකාලිකව ඉවත් කිරීම. නේ සමහර රස්සාවන් වල කලමනාකාරීත්වයට පාලනය කරන්න බැරි යම් යම් කාරණා නිසා මොකද කරන්න පුතේ මේගොල්ලොන් ලේ ඔෆ් කරනවා. හරි? එහෙම නැත්නම් නේද අපි කියනවා මොකද්ද මේ తాවකාලිකව ඉවත් කරනවා. දැන් උදාහරණ ළමයි දැන් සංචාරකයෝ ලංකාවට එන්නේ නැති කාලවලදී සංචාරක හෝටල් වලින් සේවකයෝ අයින් කරනවා. ඒ කියන්නේ ඔය අනියම් ආදේශක කොන්ත්‍රාත් පදනම් මත ඉන්න සේවකයන් අන්න ඒගොල්ලොන් මොකද කරන්නේ ආයතනෙන් ඉවත් කරනවා. ඊට පස්සේ ආය සංචාරක වෙන කාලවලට ඒගොල්ලොන්ව ගන්නවා. හරි? ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි ඔය මේ අපි කියන්නේ මේ తాවකාලිකව ඉවත් කිරීම කියන නැත්නම් ලේ ඔෆ් කියලා කියන්නේ. හරි? ඊට පස්සේ ළමයි ඩිස්මිස් කරනවා කියන්නේ ඉතින් සේවකයෙක්ට කලන්තය දෙන සිද්ධිය තමයි ඩිස්මිස් කියන්නේ. මේ සමහර කට්ටිය ඩිස්මිස් කරගන්නවා. මේ කියන්නේ ආයතන තුල තනිකරම දැන් එයාට සමාවක් දෙන්න බැරි තරමේ වරදක් සිදු කරපු අවස්ථාවක ඩිස්මිස් කරනවා කියන්නේ තනතුරෙන් නෙමෙයි සේවයෙන් ඉවත් කරනවා. ඉවත් කරනවට වැඩිය මේ සේවයෙන් පහ කරනවා කියොත් වඩාත් වැරදි. කියන්නේ සේවයෙන් පහ කිරීම. හරි දැන් සේවයෙන් පහ කරනවා කියලා කියන්නේ පුතේ නේද? එහෙම වෙනවා. හරි දැන් සමහරවිට එයා මේ වැරද්දක් කරලා තිබ්බොත් ඒ කියන්නේ ඒ ආයතනයේ ඉන්න විනය පාලක මණ්ඩලවලට ඒක අහු වුණොත් හරි නේ විනය පාලක මණ්ඩලය දැන් මෙයාව අයින් කරන එක සාධාරණයි කියලා නේද? ඒගොල්ලොන්ගේ මොකක් හරි පාලක මණ්ඩලයක් හරි මොකකින් හරි තීරණය කරනවා මෙයාව අයින් කරනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? මෙයාව අයින් කරනවා. එතකොට පුතේ මෙයාට ඕනනම් කරන්න පුළුවන් එකක් තමයි මෙයා වෘත්තීය සමිතියක සමාජිකයෙක් නා. හරි මේ පුද්ගලයා අයින් කරන පුද්ගලයා වෘත්තීය සමිතියේ සමාජිකයෙක් නම් එයාට පුළුවන් මේ වෘත්තීය සමිතියක් කරහා කම්කරු විනිශ්චය සභාවකට ගිහිල්ලා මේකට විරුද්ධව එයාට මොකද්ද මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කම්කරු විනිශ්චය සභාව කියලා ලංකාවේ ජාතියක් තියෙනවා. ඒතුළු ළමයි නේද? අන්න ඒකකට ගිහිල්ලා මෙයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නත් මෙයා වෘත්තීය සමිතියක සමාජිකයෙක් වෙලා ඉන්න ඕන. මේ සමහරවිට දැන් වෘත්තීය සමිතිය වලට මිනිස්සු බයිනවනේ නේ. බැන්නට ළමයි ඉතින් වෘත්තීය සමිතියක තියෙන වාසිදායක තත්ත්වයන් ඔන්න ඕවා. හරි. ඉතින් ඒගොල්ලෝ මොකක්ද තමන්ගේ වෘත්තියේ ඉන්න සේවකයා වෙනුවෙන් පෙනී ඉන්නවා. යාර මොකක් හරි අසාධාරණයක් වුණොත් වෘත්තීය සමිතිය ඒ වෙනුවෙන් ඍජුවම මැදිහත් වෙනවා. ඉතින් ඒක තමයි දරුවනේ කම්කරු විනිශ්චය සභාවක් කරහා මෙයාට තමන්ගේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. තේරෙනවද මම කියන දේ? රයිට්. ළමයි ඊට පස්සේ තියෙනවා සේවකයන් උසස් කිරීමෙන් සලකා බලන සාධක. සේවකයන් උසස් කරද්දී පුතේ ප්‍රධාන සාධක දෙකයි බලන්නේ. එකක් ජ්‍යෙෂ්ඨත්වය බලනවා, ආයේ කුසලතාවය බලනවා. රයිට්. ලියා ගන්න ළමයි. සීනියරිටි කියලා තියෙනවා ජ්‍යෙෂ්ඨත්වය. හරි. ඊට පස්සේ මෙරිට් ඔෆ් කම්පිටන්සි කියලා තියෙනවා කුසලතා. හරි. රයිට්. ඒකත් හරි නේද? රයිට්. එන පුතේ ඊළඟ මාතෘකාව විනය කළමනාකරණය. නැත්නම් විනය පරිපාලනය කියලා කියනවා. හරි. ඩිසිප්ලින් නේ. ඩිසිප්ලින්. හරි. දරුවනේ දැන් විනය කියන එක නේද? ඒ කියන්නේ ආයතනයේ නීති රීති වලට අනුකූලව සේවකයෙක් තබා ගන්න දරන උත්සාහයෙන් තමයි විනය කියලා අදහස් කරන්නේ. ඒතකොට ළමයි දැන් මේ විනය කළමනාකරණය කියලා කියන්නේ ආයතනයේ ස්ථාපිත කරලා තියෙන නීති රීති වලට අනුකූලව සේවකයා තබා ගැනීම සඳහා ආයතනය දරන යම් උත්සාහයන් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි. එතකොට දරුවනේ දැන් එක් ආයතනවල විනය පවත්වාගෙන යාම සඳහා ඒ ආයතන මේ විවිධ උපාය මාර්ග වලට වැඩිය අපි කියනවා ඒවා මොනවා නීති රීති හරි ක්‍රියාත්මක කරන දැන් හමුදාවේ තියෙන නීති ඉතාමත් සාමාන්‍ය ව්‍යාපාරයක තියෙන නීතියකට වැඩිය වෙනස් හරි ඒතකොට පාසලේ ගුරුවරයෙක්ට නීතියක් තියෙනවා හරි ඒ කියන්නේ ඒගොල්ලොන් පාසලේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරද්දී ඒගොල්ලොන්ගේ
වෘත්තිමය වශයෙන් පවත්වාගෙන යන සම්ප්‍රදායන් නීති රීති යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. හරි ඉතින් වෛද්‍යවරයෙක්ට ඒක තියෙනවා වෛද්‍ය නේ සභාව විසින් මේවා කරපු නීති රීති ප්‍රමාණයක් තියෙනවා. හරි හමුදාවෙත් තියෙනවා. හරි පොලිසියෙත් තියෙනවා. හරි ඒ වගේම තමයි ළමයි රාජ්‍ය සේවකයන්ටත් තියෙනවා නේ. ඒගොල්ලෝගේ නීති රීති යම් මට්ටමින් නේ ඒ කියන්නේ විනය කළමනාකරණය කිරීම සඳහා යම් දේවල් පාවිච්චි කරනවා. දැන් රාජ්‍ය සේවකයන්ට නම් ළමයි දැන් ඔය ආයතන සංග්‍රහය කියලා තියෙන එකක්. ඊට පස්සේ මුදල් රෙගුලාසි, චක්‍ර ලේඛන අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. හරි. එතකොට දරුවනේ මෙන්න මේවා තමයි විනය කළමනාකරණය කිරීම සඳහා පාවිච්චි කරන දේවල්. ඉතින් විනය කඩවීම වෙන්න පුළුවන්. ඒ විනය කඩවීම වලට නේ ප්‍රතිචාර දක්වන්න තමයි දරුවනේ මේ විදිහේ දේවල් තියෙන ආයතනයක් හරියට පවත්වාගෙන යන්න නම්. හරි. ආයතනයක් තුලින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි අවම කරගන්න නම් පුතේ විනය පද්ධතියක් තියෙන්න ඕන ආයතනයක් තුල. හරි. එතකොට මේ විනය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පවත්වාගෙන යාම ඇතුළත් ක්‍රියාවලියක් තමයි මේ විනය කළමනාකරණය කියලා කියන්නේ. රයිට්. විනය පරිපාලනය ලියාගන්න ආයතනක ස්ථාපිත කර ඇති නීති රීති වලට අදාළව සේවකයන්ගේ චර්යාවන් හැඩ ගැස්වීමට යෝග්‍ය නීති රීති පද්ධතියක් සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යෑම විනය කළමනාකරණය ලෙස අදහස් වේ. හරි දරුවනේ දැන් ආයතනයකට විනය කියන එකේ මේ විනය පවත්වාගෙන යෑමේ වැදගත්කම මොකක්ද? එකක් තමයි ළමයි ආයතනයේ කටයුතු ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න පුළුවන්. හොඳ විනයක් තියෙනවා නම් ආයතනයේ කටයුතු ක්‍රමානුකූලව. දැන් යුද හමුදාවේ නේ ඔය ත්‍රිවිධ හමුදාවේ. හරි ඒගොල්ලන්ගේ හොඳ විනයක් තියෙන නිසා ඒගොල්ලන්ගේ කටයුතු ක්‍රමානුකූලව යනවා. හරි ඕගොල්ලන් සමහරට දකින්න ඇති දැන් ඕගොල්ලන්ට නිකන් ඔය කැම්ප් එකක් ඉස්සරහින් එහෙම යනකොට අමුතුම හැඟීමක් ඇති නිකන් අමුතුම ලස්සනක් තියෙනවා. දැන් වෙනත් ආයතන වලට සාපේක්ෂව දැන් අපි පාර දිගේ යනකොට හමුදා කැම්ප් එකක් එහෙම දකිද්දි නිකන් ඒක අමුතුම දෙයක් තියෙන දැන් සාමාන්‍ය පොලිසියක් සහ නේ කැම්ප් එකක් දකිනකොට අපිට ඒකේ කැම්ප් එක්ක දරුවනේ නේද අපිට ඇති වෙන අමුතුම ෆීල් එකක් නේ හරි එතකොට දරුවනේ දැන් ඒ ඇවිල්ලා ඒගොල්ලෝ මොකද්ද නේද හොඳ කියන්නේ තත්ත්වයක් පවත්වාගෙන ඒක විනයක් රයිට් එතකොට ළමයි ආයතනයේ කටයුතු නේ ඒ කියන්නේ ප්‍රශස්තව පවත්වාගෙන යන්න පුළුවන් විනය කළමනාකරණය කිරීම නිසා අනිත් එක තමයි ළමයි හොඳ විනයක් තිබ්බොත් සේවකයන් අතර ඇති වෙන ගැටුම් අවම වෙනවා හරි ඒ වගේම තමයි හොඳ විනයක් තිබ්බොත් මොකද පුතේ මේ ආයතනයේ සේවකයන් සහ සේවියන් හරි ප්‍රධානී අතර ඇති වෙන ගැටුම් අවම වෙනවා හරි නේද ඒ වගේම තමයි නේද ආයතනයේ නීති රීති වලට අනුකූලව ආයතනය ලස්සනට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන අන්න ඒ වගේ වාසි දේවල් තියෙනවා රයිට් අපි ලියාගමු විනය පරිපාලනයේ වැදගත්කම හරි ලියාගන්න සේවකයන් අතර ගැටුම් සහ මතභේද අවම වීම හරි තව එකක් ලියාගන්න සේවකයන් සහ සේවියන් අතර ගැටුම් සහ මතභේද අවම වීම තව එකක් ආයතනය තුල ක්‍රමානුකූලව
ක්‍රමානුකූලව මානව සම්පත හැසිරවීමට හැකිවීම තව එකක් සංවිධානයේ නීති රීති හා රෙගුලාසි වලට අනුව කටයුතු මනාව පවත්වාගෙන යාමට හැකිවීම හරි රයිට් ඊට පස්සේ ළමයි මේ මොකද ළමයි මේ තියෙන ඊට පස්සේ විනය විරෝධී ක්‍රියා නේ ආයතනයක් තුල සිද්ධ කරන විනය විරෝධී ක්‍රියා නේ ඒකට විනය විරෝධී ක්‍රියා මෙච්චරයි කියලා කියන්න බෑ හරි විනය විරෝධී වැඩ ගොඩක් කරනවා හරි දැන් සමහර ආයතනවල කියනවා මෙන්න මේ වගේ වැරදි කරොත් නේ මේවා තමයි අපේ ආයතනයේ විනය විරෝධී ක්‍රියා කියලා සමහර ඒ කියන්නේ ආයතනට ගැළපෙන විදිහට විනය විරෝධී ක්‍රියා ඒගොල්ලෝ නිර්වචනය කරගෙන තියෙනවා හරි ඒ කියන්නේ මෙන්න මේවා තමයි විනය විරෝධී ක්‍රියා කියන්නේ හරි ළමයි ඒවා ආයතන අතර වෙනස් හොඳේ රයිට් විනය විරෝධී ක්‍රියා කියන්නේ පුතේ දැන් ගත්තොත් එහෙම නේ ආයතනයේ සේවා කාලය තුල මත්පැන් නැත්නම් මත්පැන් නෙමෙයි මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීම ඔන්න පුතේ විනය විරෝධී ක්‍රියාවක් ඒ වගේම තමයි ආයතනයේ සේවා කාලය තුල නිදා ගැනීම නේ එහෙම නිදා ගන්න නම් නේ සමහර ආයතන වලට ගියපුවම ඒ ආයතන භාගයක් අයින් කරන්න ඕන හරි ඊට පස්සේ ළමයි තව එකක් තමයි ළමයි ව්‍යාජ අසනීප ගති පෙන්වීම ව්‍යාජ අසනීප ගති හරි නේ බඩ අල්ලගෙන ඔලුව රදිනවා කියනවා නේ එතකොට ළමයි ව්‍යාජ අසනීප ගති පෙන්වන්නේ ඒක විනය විරෝධී වැඩක් ඊට පස්සේ ළමයි තව එකක් තමයි ළමයි මේ අවසර නොමැතිව හරි සේවා ස්ථානයෙන් පිටව යෑම නේ අවසරයක් නෑ සමහරට මොනවාද දැන් ලොක්ක බලනවා කො මේ පුටුවේ හිටපු එකා කියලා හරි නිකන් ටීවී එක දාද්දි ළමයි මැච් එක බලන තැන ඉන්නවා කඩල කොට්ටකුත් කකා නේ සන්ග්ලාස් දෙක දාගෙන මැච් එක බලනමු හරි එතකොට ළමයි නේද එහෙම ආයතනයේ අවසරයකින් තොරව නේ පිටට යෑම නේ දැන් ඒ යන්නේ ඒ වගේ දේවල් දරුවනේ විනය විරෝධී ක්‍රියා හරි එහෙම නැත්තම් ළමයි නේද දැන් නිවාඩු අරගෙන තියෙද්දි නේද සේවයට වාර්තා කිරීම නේ දැන් අන්න ඒ වගේ දේවලුත් සමහර ආයතනවල විනය විරෝධී ක්‍රියා විදිහට සලකනවා හරි නේද ඒ වගේම තමයි අල්ලස් ගන්න එක නේ ඔය මේ දවස්වල නම් එක අල්ලස් අරගෙන අයින් කරනවා නේ හරි ඒකවල ළමයි අන්න ඒ වගේ දේවල් තමයි විනය විරෝධී ක්‍රියා රයිට් ලියාගමු මෙහෙම ලියාගන්න ආයතනයේ දේපල වලට හිතාමතා හානි කිරීම පූර්ව අවසරයකින් තොරව සේවයට වාර්තා නොකිරීම ප්‍රමාද වී සේවයට පැමිණීම හරි තව එකක් අවසර නොමැතිව සේවා ස්ථානයෙන් බැහැර යාම තව එකක් සේවා කාලය තුල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම දැන් සේවයට අදාළව නැත්නම් රාජකාරියට අදාළව අල්ලස් ලබා ගැනීම අල්ලස් නේ ඒ වගේ දේවල් හරි ඊට පස්සේ ළමයි තව ලියා ගන්න ඉඩ තියෙනවා නම් ව්‍යාජ අසනීප ගති පෙන්වීම
ව්‍යාජ අසනීප ගති පෙන්වීම. හරි. තව එකක්. සේවා කාලය තුල නිදා ගැනීම. නේ. නිදා ගැනීම. සේවා කාලය තුල ඔය නිදාගෙන ඉන්නවා නේ. එක්ක මේසෙ වෙන්න පුළුවන්, පුටුව වෙන්න පුළුවන්, කටත් අරගෙන නිදාගෙන ඉන්නවා නේ. හරි. එතකොට මොකද සේවය ලබා ගන්න ආපු කට්ටිය පොලිමේ ඉන්නා මෙයා නිදාගෙන කොයි වෙලේ හරි ඇහැරෙයි කියලා. හරි. එහෙම තියෙනවා. රයිට්. ඊට විනය විරෝධී ක්‍රියා සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ග. ළමයි විනය විරෝධී වැඩක් වුණොත් ඉස්සරම වාචිකව අවවාද කරනවා. ප්‍රධානියෙක් ළඟට ගෙනලා වාචිකව අවවාද කරනවා. හරි. එහෙමත් බැරි නම් ළමයි නේ ලිඛිතව අවවාද කරනවා. ලිඛිතව ලියුමකින් දෙනවා. ඔයා මෙන්න මේ විදිහේ වැරදි. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද දන්නවද? එයාගේ එක ලියුමක් එයාගේ අතට දෙන ගමන් අනිත් ලියුම යනවා එයාගේ පර්සනල් ෆයිල් එකට. හරි. ඉතින් ඒවා ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. මෙයා ඉන්ටර්විව් එකක් කරද්දී උසස් වීමක් ලබාගෙන ඉඳී නේ එයාගේ ෆයිල් එකේ නේ ඔය අවවාද කිරීමේ ලියුම් තියනවා කියන්නේ එයාට උසස් වීම ලබා ගැනීමට බාධාවක් ඒක. හරි. මොකද කරන්නේ සමහරට ලිඛිතව අවවාද කරනවා. හරි. සමහරලාට දරුවනේ මොකද කරන්නේ මේ සේවා ස්ථානේ මාරු කරනවා. නේ ඔයා මෙතන හිටියාම මෙන්න මේ වගේ දේවල් කරනවා. හරි. ඒක නිසා ඔයා යන්න අරහෙට. නේ කොහේ හරි තැනක් දෙනවා. හරි. එතකොට ළමයි එහෙම කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ළමයි මොකද කරන්නේ? එයාගේ වැටුප් වර්ධක නතර කරනවා. නේ වැටුප් වර්ධක නේ අවුරුද්දකට රුපියල් අපි 1000කින් වැඩි කරනවා 2000කින් වැඩි කරනවා. එතකොට ඒවා නතර කරනවා. වැටුප් වර්ධක නතර කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි තව ඕනනම් ආයතනයට ගන්න පුළුවන්. නේ විනයානුකූල ස්ථාන මාරුයි. හරි. එහෙම නැත්නම් ළමයි නේ බැරි වුණොත් සේවයෙන් පහ කරනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. රයිට් ලියමු. වාචික අවවාද කිරීම. වාචික අවවාද කිරීම. ඊට පස්සේ 2 ලිඛිතව අවවාද කිරීම. ලිඛිතව අවවාද කිරීම. වාචික අවවාද කිරීම, ලිඛිතව අවවාද කිරීම. ඊට පස්සේ දඩ ගැසීම හෝ අලාභය අය කර ගැනීම. දඩ ගැසීම හෝ අලාභ අය කර ගැනීම. ඊට පස්සේ තව ලියා ගන්න. වේතන රහිතව తాවකාලිකව වැඩ නතර කිරීම. తాවකාලිකව වැඩ නතර කිරීම. ඊට තව ලියා ගන්න. විනයානුකූල ස්ථාන මාරුවීම් ලබා දීම. විනයානුකූල ස්ථාන මාරුවීම් ලබා දීම. හරි. තව එකක් ලියා ගන්න. తాවකාලිකව වැඩ නතර කිරීම. తాවකාලිකව වැඩ නතර කිරීම. ආයක අපි කතා කරන්නේ ළමයි. يعني වැටුප් වර්ධක නතර කිරීම. වැටුප් වර්ධක නතර කිරීම. තව එකක් සේවයෙන් පහත එළීම. නේ පහළ තනතුරකට දානවා. ඔයා ඉන්න ආපහු මුල ඉඳලා පටන් ගන්න කියලා. හරි. සේවයෙන් පහත එළීම. හරි. තව එකක් ලියා ගන්න ළමයි. සේවයෙන් පහ කිරීම. බැරිම වුණොත් ඉතින් මේ ඒ වගේ දේවල් කරනවා නේ. බැරිම වුණොත් තමයි ඒක කරන්නේ. සේවයෙන් පහ කරනවා. රයිට්. ඊට පස්සේ ළමයි දැන් ඔය සාමාන්‍යයෙන් තියෙනවා මේ රත්තු උඳුන් න්‍යාය. හරි. රත්තු උඳුන් න්‍යාය කියලා තියෙනවා. එතකොට ළමයි දැන් ඔය විනයානුකූල විනය විරෝධී වැඩක් කරොත් එහෙම ළමයි ඔය රත්තු උඳුන් න්‍යාය කියන සංකල්පය අනුගමනය කරන මේ රත්තු උඳුන් න්‍යාය කියලා කියන්නේ පුතේ මේ විනය විරෝධී වැඩක් කරොත් එහෙම රත් වෙච්ච උඳුනක් අල්ලනවා හා සමාන ප්‍රතිචාර ලැබෙන්න ඕන කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. හරි. ඒ කියන්නේ රත්තු උඳුන් න්‍යාය. ඒක රත් වෙච්ච උඳුනක්. නේ අපි දැන් රත් වෙච්ච උඳුනක් අල්ලපුවාම අපිට ලැබෙන දේවල් මොනවා පුතේ අපි දන්නවා හොඳ ආකාරව මේක රත් වෙච්ච උඳුනක් කියලා. එතකොට ළමයි වැරදක් දැනගෙන වැරදක් කරනවා කියලා කියන්නේ පුතේ නේද? අනිවාර්යෙන් දඬුවම් ලැබෙන්න ඕන. අපි දන්නවා රත් වෙච්ච උඳුනක් මේක කියලා නේද? එතකොට ළමයි අපි නේ රත් වෙච්ච උඳුනක් කියලා දැනගෙන අල්ලවුවොත් එහෙම අපිට මොකද්ද? වරද අවබෝධ කරගන්න. එතකොට අපිට දඬුවම් ලැබෙන්න ඕන. ඒ වගේම තමයි ළමයි රත් වෙච්ච උඳුන අල්ලපු ගමන්ම දඬුවම් ලැබෙනවා. හරි ආය අත තියපු ගමන් පිච්චෙන දවස් දෙකකට පස්සේද පිච්චෙන්නේ නැහැ නේ ඒක නේ අල්ලපු ගමන් මොකද වෙන්නේ පිච්චෙන්න ඕනේ එතකොට ළමයි රත් වෙච්ච උඳුනක් අල්ලනවායි කියලා කියන්නේ පුතේ නේද ඒකේ ඊළඟ කතන්දරේ තමයි වරදක් කරොත් ඒ වෙලාවෙම දඬුවම දෙන්න ඕනේ හරි නේද ඊළඟ කාරණය තමයි දරුවනේ දැන් රත් වෙච්ච උඳුනක් සම්පූර්ණ අතින්ම අල්ලවුවොත් අතම පිච්චෙනවා ඒ වගේම තමයි නේ අතේ භාගයකින් අල්ලුවොත් එහෙම ඒ භාගය තමයි පිච්චෙන්නේ. එක ඇඟිල්ලක් තිබ්බොත් එහෙම ඒ ඇඟිල්ල විතරයි පිච්චෙන්නේ. ඒක නිසා ළමයි
වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලැබෙන්න ඕන. හරි නේ ලොකු වැරද්දක් කළා තියෙනවා නම් ලොකු දඬුවමක් දෙන්න ඕන සුළු වැරද්දක් කළා තියෙනවා නම් සුළු දඬුවමක් ලැබෙන්න ඕන. හරි අනිත් එක තමයි පුතේ රත් වෙච්ච උඳුන දන්නේ නැහැ මේ රත් වෙච්ච උඳුන අල්ලන්නේ කවුද කියලා. හරි ආයතන ප්‍රධානියාද සුළු සේවකයාද නැත්නම් සාමාන්‍ය කළමනාකරුවෙක්ද ඒක රත් වෙච්ච උඳුන දන්නේ නැහැ මේ කවුද අල්ලන්නේ. ඒක නිසා ළමයි වරදක් සිද්ධ වුණොත් පුද්ගලයා බලන්නේ නැතුව තරාතිරම් බලන්නේ නැතුව දඬුවම් දෙන්න ඕන. ඒක තමයි මේ රත් වෙච්ච උඳුන් තියරි එක නැත්නම් න්‍යාය කියලා කියන්නේ. රයිට්. හරි රත් වූ උඳුන් න්‍යාය අද දවසේ අපිට කතා කරන්න පුළුවන් අවසාන කොටස. මෙහිදී ප්‍රධාන මූලධර්ම හතරක් ගෙන දැක්කේ. හරි ඉස්සරම අනතුරු ඇඟවීම, සෙනිකතාවය, අනුරූපතාවය, අපක්ෂපාතීත්වය. රයිට්. මේකට පල්ලෙහෙන් පේලි හතරක් තියෙනවා. අපි ඒක මෙන්න මෙහෙම ලියමු. ඉස්සරම තියෙන උඩ තියෙන අංක එක අනතුරු ඇඟවීමනේ. ඔයගොල්ලෝ අංක එක දාලා පල්ලෙහා තිත්තිරි පේලි වල පළවෙනි පේලිය ලියා ගන්න. අංක එක දාලා උඩ අංක එක තමයි මේ පැහැදිලි කරන්නේ. හරි. මේ ලියන්න. විනය නීති රීති පවති. විනය නීති රීති පවති. හරි ඒකටම ලියා ගන්න. විනය නීති රීති පවති. කඩකලොත් දඬුවම් ලැබේ. කඩකලොත් දඬුවම් ලැබේ. හරි ඊට පස්සේ පුතේ අංක 2 සෙනිකතාවය. හරි සෙනිකතාවය දෙවෙනි පේලිය අංක 2 දාගන්න. හරි ලියන්න. වරද සිදු කළ විගස දඬුවම් ලැබේ. වරද සිදු කරපු ගමන් දඬුවම් ලැබෙනවා. වරද සිදු කළ විගස දඬුවම් ලැබේ. ඊට පස්සේ 3 තියෙන ළමයි අනුරූපතාවය රෝම ඉලක්කම් 3 දාලා ලියා ගන්න. වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලැබේ. වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලැබේ. හරි දැන් ළමයි අන්තිම එක අපක්ෂපාතීත්වය. හරි ලියා ගන්න. කවුරුන් කළද වරදට දඬුවම් ලැබිය යුතුය. වරදට දඬුවම් ලැබිය යුතුය. හරි නේද? දැන් ඔයගොල්ලෝ ගෙවල් වල තාත්තලා එහෙම දෙන්නේ දඬුවම් නේද? හරි තාත්තලා මේ අයියලා නංගිලා මල්ලිලා කියලා වෙන් කරන්නේ නැහැ නේ. වරදක් කරොත් දෙනවා ළමයි නේ. හරි අනිත් ඒ වැරද්ද කරපු ගමම දෙන්නේ පහර නේ. ඒක ළමයි ඒව තමයි නේද? රත් උඳුන් න්‍යාය කියන්නේ. රයිට්. හරි දරුවනේ අපිට තව චූටි කොටසක් මානව සම්පත් කළමනාකරණය ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික ඉක්මනින් මේ ඉගෙන ගමු ළමයි. තව සද්දකින් අපි සතියකින් විතර අවසන් කරන මේ සම්පූර්ණ පාඩම් කොටසම දරුවනේ මේ ඔයගොල්ලෝ මේ කොටස් ටික දැන් වීඩියෝ ටික අපි දානවා ඒකම ළමයි YouTube එක හරහා ඔයගොල්ලන්ට මේ සියලුම වීඩියෝ නරඹන්න පුළුවන් නිබන්ධනේ ළඟ තියෙනවා නම් ඒක තියාගෙන ඒ වගේම තමයි නිබන්ධනේ නැති දරුවන්ටත් ළමයි මේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පුතාලා මේ වීඩියෝ ටික හරියට නරඹවුවොත් ඒක නිසා ළමයි මෙයා පිළිවෙලින් උසස් පෙළ විෂය නිර්දේශය තුළ පිළිවෙලින් පෙළ ගස්වලා තියෙනවා 13 ශ්‍රේණියේ මානව සම්පත් කළමනාකරණයට අදාළව. ඒක නිසා මේ දරුවනේ ඔයගොල්ලෝ හොඳට මහන්සි වෙන්න පාඩම් කරන්න. හරි නිතරම මේ තමන්ගේ විභාගයේ අනාගතයත් එක්කම රැඳිලා ඉන්න. හරි හැම වෙලේම ඔළුවේ තියාගන්න අධ්‍යාපනයෙන් තොර ලෝකයක් නැහැ කියන කාරණේ. රයිට් ඒක නිසා ළමයි ඒ සියලුම දේවල් වලට ඉතාමත් කාර්මිකව නැවත නැවතත් සිහිපත් කරනවා. රයිට් එහෙනම් දරුවනේ අද දවසට අපි පන්තිය අවසන් කරනවා මේ වීඩියෝවෙන්. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුකාරී තියෙනවා නම් අපේ දුරකථන අංක වලට WhatsApp වලින් එවන්න. හරි අපි ඒවට ප්‍රතිචාර දක්වන ඒ වගේම තමයි YouTube එකේදී ඔයගොල්ලෝ කමෙන්ට්ස් විදිහට ඕනනම් දාන්නත් පුළුවන් ගැටලුකාරී තැන් අපිට ඒවටත් ඔයගොල්ලන්ට විසඳුම් ලබා දෙන්න පුළුවන්. රයිට් එහෙනම් සියලුම දරුවන්ට තෙරුවන් සරණයි ආයුබෝවන්.